විශ් කරනවා. හැරෙනකොට 6ටත් කිට්ටුයි. කැවිලි මේසේ ෆයිනල් ලුක් එක. මම කොහොමද ඔයාලගේ අවුරුද්ද කියලා හැම කැවිලි වර්ගයක්ම පිඟානට බෙදලා it's the first time celebrating the new year with them. ලබන සතියේ නම් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට Hello my friends, welcome to my YouTube channel. ඔන්න මම මුලින්ම විශ් කරනවා සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම හොඳම විදිහට ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ අද මගේ වොයිස් එක නම් අවුල් ටිකක්, ඒ ගැන වැඩි හිතන්න එපා. මේ අවුරුද්දට මේ අස් කරන්න ගිහිල්ලා වෙච්ච දේවල් වල අවසන් ප්‍රතිඵල. මේ කොහොම හරි අවුරුද්ද උදේ හැරෙනකොට 6ටත් කිට්ටුයි. ඒ වෙද්දී නැකතට උයන්න තිබ්බේ 4යි ගානටනේ. අම්මයි නැන්දයි කිරිබත් හදලා තිබ්බා නැකතට හදලා. ඊට පස්සේ ආන්න ගමන් වොෂ් දාලා මගේ අලුත් ගවුමත් ඇඳගෙන කැවිලි මේසේ හැදුවා. ඔන්න මේ තියෙන අපේ කැවිලි මේසේ ෆයිනල් ලුක් එක. හැමදාමත් වගේ ඉතින් කැවිලි මේසේ හදන්න ගියාම අපේ අක්කව තමයි මතක් වෙන්නේ. ඉතින් ඉන්නකොට කියන්නේ බැඳලා යන්න කලින් මේ මීට වඩා ලස්සනට හරිම ලස්සනට කැවිලි මේසේ හදනවා. මම හරි උදේම ඉඳුල් කරන්නේ නැතුව හදපු මේ කැවිලි වලින් අපි උදේම බුදු පූජාව තියලා ඊට පස්සේ ආයෙ අතරේ අපි වෙන වැඩ අල්ලලා ඒවා කරා. ඊට පස්සේ අම්මිතාවට පස්සේ ගනුදෙනු කරලා මේ ඔය දැන් ආහාර අනුභවයට තමයි ලෑස්ති වෙන්නේ. ඒ අතරේ ඉතින් කියන්නකො ළමයි කොහොමද ඔයාලගේ අවුරුද්ද කියලා. ආමිනි මෙතන අර කැවිලි මේසේ තියෙන හැම කැවිලි වර්ගයක්ම අවුරුදු කුමාරයාට ගොට්ටක් හදලා අයින් කරන්නේ. ඒක නෙමෙයි. ඒකත් කරනවා. ඒ අර මේ හැම කැවිලි වර්ගයක්ම පිඟානට බෙදලා ඒ ඔක්කොම අනලා පවුලේ හැමෝටම කවනවා. වෙනදට තාත්තා තමයි කවන්නේ. මේ පාර තාත්තා ඇසෙනෙපෙන් හිටිය නිසා මේ අම්මි තමයි කැව්වේ ඉතින්. මම දන්න විදිහට නම් අර ඔහොම අනලා කවනවා අඩුයි. මේ කිරිබත් කෑල්ලක්නේ කවන්නේ. ගොඩක් දේවල් මේ ඔයාලා ගෙදර කොහොමද කරන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊට පස්සේ නම් දවසේ වෙච්ච දේවල් ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ අක්කලාවා සුදු බබා එක්ක සෙල්ලම් කරා. ඒ කියන්නේ අක්කගේ බබා එක්ක. Then final for the dinner මගේ අලුත් නෑදෑයෝ ටික ආවා. It's the first time celebrating the new year with them. ඊට පස්සේ රෑ වෙලා කට්ටියත් එක්කම අහස් කුරු යවලා මල්ලටි දාලා enjoy කරා ඉතින්. That's all about my new year day. ලබන සතියේ නම් අපේ ක්ලිනිකල්ස් පටන් ගන්නවා. අපේ ෆැකල්ටි අය පටන් ගන්නවා. එතකොට ඉතින් ඔයාලට මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොහොමද දවස් ගෙවෙන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ දවස් ටිකේම මාස 5ක් තිස්සේ විතර ඉඳන් ගෙදර තමයි හිටියේ. ගෙදර කියන්නේ ස්ටඩි ලීව් සෙට් වුණා. ඊට පස්සේ එක්සෑම් තිබ්බ වීඩියෝ ගන්න බැරි වුණා. ඊට පස්සේ රිසර්ච් එක තිබ්බා. ඔය දවස් ටිකේම ඉතින් ගෙදර තමයි හිටියේ. ලබන සතියේ ඉඳන් බොහෝදුරට ඔයාලට වීඩියෝස් මම අරන් එන්නම් දිගට. So bye bye friends, see you in next video.